සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම අපි අද කතා කරන මාතෘකාව තමයි ඉරාන ඊශ්‍රායල ගැටුම පිළිබඳ. බටහිර ආසියාවේ රටවල් බොහෝමයක් තෙල් සම්පත් උපයෝගී කරගෙන දියුණු රටවල්. මේ අතරින් බොහෝමයක් මුස්ලිම් රටවල් වන අතර ඇමරිකාව විසින් මෙම රටවල් තමන්ගේ අනසක යටතේ තබා ගැනීමට කටයුතු කරනවා. සෞදි අරාබිය, ඊජිප්තුව, කටාර් රාජ්‍ය, එක්සත් අරාබි එමිරාජ්‍ය යන රටවල් සහ යුද්ධමය වශයෙන් බලවත් රටවල් ඇමරිකාව විසින් තමන්ගේ පාලනය යටත් කර ගැනීමට කටයුතු කරනවා. මේ 100%ක්ම නොවුනත් පොඩි ප්‍රමාණයකින් හරි තමන්ගේ අනසකට නතු කරගෙන තිබෙනවා මෙම රටවල්. එම රටවල් දැන හෝ නොදැන ඇමරිකාවට හීලෑ වෙලා තිබෙනවා. නමුත් ඉරානය විසින් මෙයට අභියෝග කළා. එම තීරණය එඩිතරකමක්ද බුද්ධිමත්කමක්ද මෝඩකමක්ද කියලා කිව නොහැකි. ඉරාකයේ තිබුණු සංවිධානද අද වෙනකොට විනාශ වෙලා ඉවරයි. ඉරානය ඊශ්‍රායලයට සාපේක්ෂ කරගත් කල කිසිම ආරක්ෂක වැඩපිළිවෙලක් නැහැ. ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ඉරානය රට ඇතුළෙන්ද ඔත්තු ලැබිලා තියෙනවා කියලා තමයි ආරංචි වන්නේ. මෙම යුද්ධමය තත්ත්වය නිසා ලෝකයට එල්වන ප්‍රධාන බාහිර සාධකය වන්නේ තෙල් මිල. එය අනිවාර්යයෙන්ම ඉහළ යාමක් සිදුවීමට නියමිතයි. මෙවැනි තෙල් මිල ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි රටවල් වලට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ප්‍රතිපහාර එල්ල කර ඉරානය ප්‍රහාර 100ක් එල්ල කළද ඉන් ඊශ්‍රායල භූමියට පතිත වූයේ 2ක් හෝ 3ක් පමණි. තා දියුණු යුද්ධමය තාක්ෂණයක් ඊශ්‍රායලයේ සතුව තිබෙනවා. ඊශ්‍රායලය වෙත පසුගිය දිනවල විශාල ඉල්ලුමක් තිබුණා රැකියා සඳහා. එයට ශ්‍රී ලංකාවේ දැනට සේවය කරන ශ්‍රමිකින් 20000ක් පමණ එරට රැඳී සිටින බවයි වාර්තා වන්නේ. බොහෝ යුද විශ්ලේෂකයන්ගේ මතය අනුව ඉරානය මෙම යුද්ධමය තත්ත්වය හමුවේ අන්ත පරාජයක් ලැබීමට නියමිත බවයි. එම නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සිදුවිය හැකි හානි ඉතා අවමයි. මේ නිසා කිසිවෙක් අනවශ්‍ය බියක් ඇති නොකරගත යුතුයි. නමුත් බුදුදහම අදහන කෙනෙක් හැටියට යුද්ධය අපි ප්‍රතික්ෂේප කරනවා. මෙම තුන්වන ලෝක යුද්ධය ඉක්මනින් අවසන් වී ලෝකයට සාමය උදා වේවා කිය අපි ප්‍රාර්ථනා කරනවා. මෙවැනි තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.